නීති විරෝධී පන්සලේ අපේ ඉඩම අයියෙන් කියන්නේ ඔය වීඩියෝ ගන්න ඔරේල කඩලක පතරේ කඩලක බඩගල් පෙර වාසි වෙන කට්ටල ඉදලේට කර කට්ටල දානේ හරි අර පෙන්නන්න බයි ඕන විදියට මෙහෙ නෑ කෝට්ටෝඩේ දනු දෙන්න ඕන දනු තියන්නේ පොඩ්ඩක් ඉන්න හරි හරි අපේ ඉඩම අපිට තියෝ ඉඩම උසාවිය නියෝගයක් තියෙනවා පොඩ ඉන්න උසාවි නියෝගයක් කලවල තියෙනවා තර්ජනය කරන්න එපා තර්ජනය හරි මට පාඩ් දාන්න එන්න එපා ඔයගොල්ලෝ උසාවියෙන් බලාගන්න හරි මෙයාට එන්න එපා කියලා තියෙන්නේ පාස් කරනවා නීති විරෝධී පන්සලේ මම ටැක්ස් කරන පාර නීති විරෝධී පන්සලේ 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 මට අවශ්‍යතාවයක් නැහැ මෙතන එකක් තියෙනවා මම මට මේක දැනුම් දීලා තියෙන්නේ දැනුම් දීමක් කරන්නනේ තියෙන්නේ දැනුම් දීමක් කරලා තියෙන්නේ මට හරි ඕගොල්ලන්ගේ බල කරලා මේව කරන්න එපා අරක්කු සුවඳ කරනවා මෙතන හරි මේ අපි දන්නේ නමුත් මේක පොඩ්ඩක් බලන්න මේ අධිකරණ නියෝගය ඔබතුමාගේ නමින් තියෙනවා ඔතන 11 දෙනෙක් තියෙනවා ඔබතුමාගේ නම තියෙනවනේ මේ කෝට්ටෝරේ මහත්මයා මේක අහගන්න කියෝනේ මේ අපේ අන්දු වෙලා වැඩක් නැහැ හරි මට මම නීතිය දැනගෙන ඉන්නේ මට මෙතන මට එකක් ඇවිල්ලා තියෙනවනේ මෙතන හරි මෙතන කරන්න මහත්මයා දැන් දන්නවනේ කියවලානේ හරි මේ කියවලා මට ඔබතුමා කියවලා බැලුවානේ රයිට් මේක කියන විදිහට මෙච්චරයි මේ අහගන්න සාමකාමීව කරන්න විකට් එක අපිට ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ පාරවල් අවිර කරන්න බෑ පාර මේකම් පාර අයිනේ කරන්න හරි පාර අයිනේ පාර අවිර කරන්න බෑ නීතියෙන් පිට යනවා නීතිය උගන්ට තියෙනවා නීති කරුකල් කරන්නකෝ ඔව් නීති කරුකල් නම් ඒන්නල් පයිස ඒක ඔබතුමාලා ඒක කරනවා මම කරනවා ඉන්සයින් කරනවා හරිද ඉඩම් පාට අපිට මෙතන වන්දු වෙලා වැඩක් නැහැ හරි ඇත්තටම ඔය අපි එකට කතා කරන්න ඕන පුද්ගලයෝ ඒ කියන්නේ ඉස්සරහට හරි උසාවියේදී උසාවිය ඕන එකක් කරන්න ප්‍රශ්නයක් නැහැ මේක මම කියවලා තියෙනවා අරවන්න විද්‍යාව මම විස නෑනේ මම ඕගොල්ලෝ මට ෆයිල් කරලා දුන්නා මම මේක කියවලා තියෙනවා ආ කියවලා තේරුම් අරගෙන නෑ අනිත් පැත්තේ ඉන්නවා මේක මේ තමලෙන් කියන්නේ මේගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න අපෙන් කියවන්න දෙන්නකො එක්ස්ප්ලেইন කරන්න මේවා අනිත් කෝට් ඕඩර් එක ඊයේ ගෙනල්ලා කියවුවා නෑ තව ඉන්නවා ප්‍රොටෙස්ට් එක නෙමෙයි මේක නෑනේ හිතනවද මම මේගොල්ලන්ට කියලා දීලා නෑ කියන්නේ නීතිය කියවන්න බෑ කියන්නේ මේ අධිකරණයෙන් දිලා හරි අධිකරණයේ එකක් ගෙනල්ලා අලවලා නම් මෙන්න මේව කියලා තියෙනවා මේ විදිහට තමයි අපිට මෙතන හැතරෙන්න ඕනේ කියලා. හරි මේක අහගන්න මේක ප්ලීස් තයිනි ග්‍රාම සභාවේ උள்ள දිස මහාරාම පෞද්ගලික නේත්‍රපති පෙරමුණට නවරලාලෝ අපි මෙතන ඕගොල්ලෝ බලපාන ප්‍රධාන බලවයින් නෑ කියවලා මේක ඉතින් නම කියනවනම්
නම් ඒ 11 මේක 500ක් 600ක් 1000ක් එනවා හරස්. එනවා මේ පාර. නෑ මේක නීති විරෝධී නෙමෙයි අරක නීති විරෝධී. ආතන්ත්‍රවාදී අයිතිය. නීති විරෝධී ලෞකික ශාසන අමාත්‍ය ඇමතිතුමා කියලා තියෙනවා අනුර කුමාර දිසානායක මැතිතුමා කියලා තියෙනවා මේක සාකච්ඡා කරන්න ඕනේ. මේක නීති විරෝධී අත්තරංගුවට ගන්න. හරි. එහෙම බැරි නම් මට නීතිමත් නැන්නවා මේ පොළොවේ. මේ පොළොවේ ඉන්න. ඕගොල්ලන්ට නෑ දෙමින් නෙමෙයි මට තියෙන වේදනාව. මම මේ ගමේ මේ වෙලා මේ ඔක්කොම දකුණු ඉඳලා ආවිලා පොලිසිය නීතිය මෙතන පාත් දාන්න එන්න එපා. මේ ගහව ගන්න. මේ විහාරාධිපතිව ගන්න. විහාරාධිපතිව අත්තරංගුවට ගන්න. මම කියන්නේ ඔබතුමා ඔයාලා කලවන්න යන එක මතක තියාගන්න ඔයාලක දැනගත්තා ඉගෙන ගන්න. හරි. ඒක මටත් පුළුවන්. ඉදුම දාගත්තු පොලියට මිනිස්සුන්ව බය කරලා කරන සෙල්ලම් දාන්න අපිට බලතල ඒක අවුරුදු 20ක් නම් බලමු. හරි 28ක් කියන්න මේ අර විහාරාධිපතිව අත්අඩංගුවට ගන්න. එහෙම ගන්න බැරි නම් මෙතනත් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් ඕන එක. මගේ මම ටැක්ස් ගෙවන එක රැන්නක කියලා උසාවියේ අඩුව තියෙනවනේ නෑ මේ අර මෙතන මේ පාරවල් අපිට පොලිස් තාක්ෂණය ගන්නවා වැරදි මාත්‍රේ හරියනවා නීතිය ක්‍රියාත් කරන්න න්‍යාය අවශ්‍ය නොකර කරන්න ඕන පාර අවශ්‍ය කරන්නේ නීති විරෝධී පන්සලට පොලිසිය ආරක්ෂාද නීති විරෝධී පන්සලට 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 අපේ කත්ති පුන කබ්බිතම් පුන වෙන්න. ඊට විරෝධී පන්සලය